මෙන්න තියෙනවා ගානක් එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 15 දිනකට දින 8ක කාලයක් ගත වේලු. අපෙන් අහනවා එම වැඩේම මිනිසුන් 12 දිනක් කරා නම් ගතවන දින ගණන. තප්පර 3ක් දෙන්න ඉක්මනට හදමු බලන්න. දුම් ගාලා හදන්න. chat එකේ දාන්න බලමු දක්ෂ ළමයි. හරි. ඔන්න මං හදනවා. අපි වැඩේ ප්‍රමාණය බලමු පුතේ. වැඩේ ප්‍රමාණය ගන්න නම් මුලින් මිනිසුන් 15 දිනකට දින 8යි 15 වරක් 8. එතකොට අපිට එනවා මිනිස් දින කීයක් එනවද? මිනිස් දින අපිට එනවා 120ක වැඩක්. දැන් ওই මිනිස් දින 120ක වැඩේ මිනිසුන් 12යි. මිනිසුන් ගාන අඩු කරලා. එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් ගතවන දින ගාන බලන්න 120 අරගෙන අර සම්පූර්ණ වැඩේ දැන් 12 දිනක් අතර බෙදෙන්නේ. 12න් බෙදෙනවා. එහෙනම් දින ගණන 10 වෙනවා. මේ ප්‍රතිලෝම සමානුපාතිකනේ. එක්කෙනෙක් වැඩි වෙනකොට අනිත් එක්කෙනා අඩු වෙනවා. එක්කෙනෙක් අඩු වෙනකොට අනිත් එක්කෙනා වැඩි වෙනවා. දැන් මිනිසුන් ගණන මොකද කරන්නේ? මිනිසුන් ගණන අඩු වෙලා 12ක් වෙලා. එහෙනම් ඊට සාපේක්ෂව දින ගණන වැඩි වෙලා තියෙනවා. තව ලස්සන ගණන් ගොඩක් ඉස්සරහට ෆලෝ කරලා තියාගන්න.